Friday clock just hit 5. Shake the week off, feel alive. Jeans ripped at the knee, lipstick stains on whiskey. Neon lights through Uber glass. හායි යාළුවනේ කොහොමද ඔයාලට ඔන්න අදත් ලස්සන vlog එකකින් ඔයාලා හම්බ වෙන්න ආවා. අද අපි හිතාගෙන ඉන්නවා නුවර යන්න. අද මට චුට්ටක් ස්පෙෂල් දවසක්. ඒත් එක්කම අද දවසේ මොකද වෙන්නේ කියලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න මොකද්ද වෙන්නේ කියලා බලන්න. මම ආදරෙන් මතක් කරනවා subscribe කරපු නැති යාළුවෝ ඉන්නවනම් දැම්මම ගිහින් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. අද අපි කිරිහර පූජාවට තමයි නුවර මාලිගාවට ආවේ. අපි කොහොමත් ගෙදරින් 4:00ට වගේ තමයි ආවේ. ඊට පස්සේ නුවරට එද්දීන් කොහොමත් 5:00 වගේ වුණා. ඊට පස්සේ අපි පොලිමේ ඉන්න උනා ටිකක්. ඊට පස්සේ අපිට කිව්වා අර කිරිහර ඇතුළට පූජා කරනවා නම් 6ට කලින් එන්න ඕනේ. අපි 6 වෙනකොටත් පොලිමේ හිටියේ. ඒ නිසා අපිට ඇතුළට පූජා කරන්න බැරි වුණා. අර මල් ආසනේ ඒ හරියෙන් පූජා කරන්න ඒ හරියෙන් තමයි අපිට පූජා කරන්න පුළුවන් උනේ. ඒ වගේම මම මේ කිරියහර හදපු වීඩියෝ එකත් මේ දාලා තියෙනවා. බලපු නැති කට්ටිය ගිහින් ඒකත් බලන්න කොහොමද කියලා. දැන් අපි මේ ඉන්නේ කිරියහර පූජා කරන්න පොලිමේ. කොහොමද දන්ත ධාතුන් වහන්සේ බලා ගන්න පුළුවන් උදේ තේවාව තියෙන්නේ 5:00 ඉඳලා 7:00 වෙනකම්. ඔයාලත් උදේ පූජාවට එන්න හිතාගෙන ඉන්නවනම් උදේ 5:00ත් 7:00ත් අතර කාලය තුල එන්න. උදේම යන තරමට හොඳයි පොලිම අඩුයි. 7:00ට ලඟ වෙන්න මාරම දිග පොලිමක් තියෙන්නේ. ඒ නිසා කලින් යන තරමට හොඳයි. ඊට පස්සේ අපි ගියා 5න් එහෙම පත්තු කරන්න. මේ වෙලාවේ උදේ අපි යන වෙලාවේ චුට්ටක් වැස්සා. දැන් නම් හොඳටම පායලා තියෙන්නේ. මම පූජා මලකුත් ගෙදරින් හදාගෙන අරගෙන ආවා. ඒකත් මම පූජා කරා. පූජා මලක් හදාගන්න දන්නේ නැති යාළුවෝ ඉන්නවනම් මම ඒකෙත් වීඩියෝ එකක් කරලා දාලා තියෙනවා. ඒකත් ගිහින් බලන්න කියලා ආදරෙන් මතක් කරනවා. දැන් නම් වෙලාව 9:00 විතර ඇත්තේ. අපි උදේම ආපු නිසා තාම කෑම කෑවෙත් නෑ. ඊට පස්සේ නුවර තිබුණා හෙළ බොජුන් එක. හෙළ බොජුන් එකට ගිහිල්ලා අපි කෑම කාලා එහෙම යන්න හිතාගෙන ඉන්නවා. රණවන පන්සලට අපි එහෙට ගිහිල්ලා හමු වෙමු. දැන් නම් අපි ඉන්නේ මේ පිළිම තලාවේ රණවන පුරාණ විහාරයේ තමයි. මාරම ලස්සන පන්සලක්. ගියපු නැති යාළුවෝ ඉන්නවනම් යන්න. මම ලොකේෂන් එක පහලින් දාලා තියන්නම්. මේ විදියට උඩට ඇවිදගෙන යද්දී මේ පරිසරය වුණත් මාරම ලස්සනයි. ඒ වගේම හරිම නිස්කලංකයි. මේ අර උඩට යද්දී අර මේ එක බුද්ධ ප්‍රතිමා එහෙම අඹලා තියෙනවා. එතකොට නිකන් අපිත් නිකන් ඒ කාලේ හිට ගියා වගේ. අර ඒ කාලේ වෙච්ච සිදුවීම් ඒ විදිහට මේ අඹලා එහෙම තිබ්බම නිකන් අපිට අර ඇස් දෙකෙන්ම ඒ සිදුවීම් දක ගන්න ලැබුණා වගේ. මේ නිසා මං ඔයාලට කියනවා අනිවාර්යයෙන්ම මෙතෙන් ගිහිල්ලා බලන්න. මාරම ලස්සනයි. ඒ වගේම මාර හැඟීමක් ඇති වෙන්නේ. මේ අනේ මට කියන්න තේරෙන්නේ නැහැ ඒක කොයි වගේද කියලා. යන්නම ඕනි එතෙන්න.
පිණ්ඩපාතේ වඩින එකක් මං හිතන්නේ අඹලා තියෙනවා තන්තිරි මලේ. ඒ විදිහට මෙහෙත් අඹලා තියෙනවා. මේ මාරම ලස්සනයි. මේ ඔයාලත් ගිහින් බලන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. තරම් ලස්සනයි. මේ විදිහට බුද්ධ ප්‍රතිමා එහෙම විශාල ප්‍රමාණයක් අඹලා තියෙනවා. උඩට යනකම්ම එක එක දේවල් අර මේ සුජාතා දේවිය කිරිපිඩු දාණය දෙන එක, දුෂ්කර ක්‍රියා කරන එක, ඒ වගේම අර දරුව දන් දෙන එක, අන්න ඒ වගේ ගොඩක් එක එක සිදුවීම් මෙහි අඹලා තියෙනවා. මේ ඒ වගේම අර පොඩි ළමයි ඉන්නවා නම් එකයි යන්න. බුද්ධ ධර්මයේ සම්පූර්ණ පාඩමක් මේක ඇතුළේ තියෙනවා. ඒ කියන්නේ අර පොඩි ළමයිට උනත් මේ බලන්න මෙතන අර මහින්ද ආගමනය ඉස්කෝලේ යන ළමයි ඉන්නවා නම් එකයි යන්න. ඒගොල්ලොන්ට අත්දැකීමෙන් ඒ දේවල් රස විඳින්න පුළුවන් කියලා මං හිතනවා. දැන් නම් අපි ගෙදර යන්න තමයි හදන්නේ. මේ වෙලාවට කොහොමත් වෙලාව මේ 12ට විතර ඇති මං හිතන්නේ. ඊට පස්සේ අපි ගියා රෙස්ටෝරන්ට් එකකට කෑම කන්න. ඊට පස්සේ කෑමත් කාලා එහෙමම ආයෙ කොහෙවත් ගියේ නෑ. දිගටම ගෙදර තමයි ආවේ. ඊට පස්සේ ගෙදරදී බලමු මගේ ඉස්සරහට කලින් ස්පෙෂල් මට අද කියලා මොකද්ද ස්පෙෂල් වෙන්න හේතුව මොකද්ද කියලා බලමු. ඒ නිසා දිගටම අපිත් එක්ක වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. දැන් නම් ඉතින් අපි දෙන්න ඔය ඉන්නේ ඉඳගෙන කෑම එක ගෙනත් දෙනකම් අපි අද ඕඩර් කරේ චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක්. ඒක ගැන තමයි ඔය බලාගෙන ඉන්නේ. ඒකත් කාලා ගෙදර ගියා. මාරම රසට තිබ්බා. මේක මේ අකුරණ රෙස්ටෝරන්ට් එක. මට දැන් මේ රෙස්ටෝරන්ට් එකේ නම නම් මතක නැහැ. අපි එහෙම ගෙදර තමයි ආවේ. අද මං හැදුවා වටලප්පන් එකක්. ඒකේ රෙසිපි එකත් ඔයාලත් එක්ක ෂෙයා කරන්නම් කියලා මම හිතුවා. ඒ නිසා අපිට ඕනි දේවල් තමයි මේ තියෙන්නේ පොල් කිරි, කිතුල් හකුරු එනසල්, ෆ්‍රෙෂ් මිල්කුත් මං ගත්තා. දැන් ඉතින් මේ විදියට බිත්තර 4ක් ගත්තා මම. එක බිත්තරයක් කඩාගත්තා. ඒක වීඩියෝ වෙලා නැහැ. ඔන්න බිත්තර 4ම මේ විදියට මම එක බෝල් එකකට කඩා ගන්නවා. හැබැයි මං කරන මෝඩ වැඩක් තමයි මේ බිත්තර වෙනම එකින් එකට වෙන වෙනම කඩා ගන්න ඕනේ. මොකද නරක් වෙච්ච එකක් එහෙම තිබ්බොත් බිත්තර සේරම ඉවරයි. හොඳලාට එහෙම වෙලා තිබුණ නැහැ. ඔන්න දැන් ওই විදියට බිත්තර සේරම ටික කඩාගෙන ඒක හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ තාච්චියක් ලිපේ තියාගෙන සීනි ටිකක් එකතු කරලා ඒක හොඳට කැරමල් වෙන්න දෙන්න ඕනේ. මේ කැරමල් එකෙන් තමයි හොඳ පාටක් එන්නේ වටලප්පන් එකට. ඊට පස්සේ මම ඒකට අපි අර කිතුල් හකුරුත් ගත්තනේ. කිතුල් හකුරු හොඳට කපාගෙන මම ඒකත් එකතු කරගත්තා. ඊට පස්සේ මේ එනසල් ටික ඊට පස්සේ බිත්තර එක හොඳට මික්ස් කරලා අර හකුරු මිශ්‍රණෙත් ඒකට දාලා ඊට පස්සේ මම ඒකට එකතු කරා ලුණු චුට්ටක්. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි තඹ ගන්න යන භාජනයේට මේ ටික පෙරා ගන්න ඕනේ. ඊට පස්සේ මම මේක oven එකේ තමයි අද වටලප්පන් එක හදාගත්තේ. ඔයාලට පුළුවන් මේක ඩබල් බොයිල් කරලා ගන්නත්. මම මේක oven එකෙන් තමයි මේ විදිහට තඹ ගත්තේ. මේ වෙද්දි නම් oven එකේ මයික්‍රෝවේව් oven එකේ විනාඩි 10ක් 15ක් වගේ තඹ ගත්තා මම. මේ තියෙන්නේ තඹ ගත්ත වටලප්පන් එක. මේක මාරම රසයි.
ෆ්‍රිජ් එකේ දාලා ටිකක් වෙලා ගියාන් පස්සේ කන්න ඕනේ. එතකොට තවත් රසයි. අද මං කිව්වනේ අද මගේ ස්පෙෂල් දවසක් කියලා. අන්න ඒකට හේතුව තමයි අද මගේ බර්ත්ඩේ එක. ඔන්න ඉතින් මං ගෙදර ඇවිල්ලා බර්ත්ඩේ කේක් එකත් කපලා ලොකුවට නම් සෙලිබ්‍රේට් කරේ නෑ. මේ විදිහට තමයි අද දවස ගෙවුනේ. මගේ වීඩියෝ වලට ඔයාලා කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න. බයි බයි.